මගේ දයාබර දුවේ පුතේ අද කොහොමද ඔයාලාට සතුටින් දවස ගත කළාද? අද මොකද කළේ? පාඩම් කළාද? සෙල්ලම් කළාද? පන්ති ගියාද? අත්තම්මාගේ කතන්දර ඇහුවද? ඇහුවේ නැති අය අහන්න හොඳේ. ඉතින් පුතාලා අත්තම්මා ඔන්න අදත් ලස්සන කතන්දරයක් අරන් ආවා. මගේ පොඩිත්තන්ට අහගන්න දූලා පුතාලා. අද මම පුතාලට කියන්න යන කතාවේ නම කොකාගේ කකුල. එකෝමත් එක ගමක හිටියා මසුරු මිනිහෙක්. එයා හරිම මසුරුයි. මසුරුයි කියන්නේ පුතේ ගොඩාක් ලෝභායට. ලෝභයි කියන්නේ තමුන්ගේ දේවල් කාට හරි දෙන්න අකමැති. ඒගොල්ලෝ අනුන්ගේ දේවල් පවා තමන් සතු කරගන්න තමයි බලන්නේ. තමුන්ගේ ගෙදර පුරවා ගන්න, තමුන්ගේ ප්‍රමාණය වැඩි කරගන්නමයි බලන්නේ. ඉතින් පුතේ මේ ලෝභ මිනිහාට හිටියා රසට උයන්න පුළුවන් කෙනෙක්. එයාට අපි කියන්නේ කෝකියා කියලා. දවසක් මේ ලෝභ මිනිහයාට කන්න ආස හිතුණා කොකෙකුගේ මස්. ඉතින් එයා මේ කෝකියට අඬ ගහලා කිව්වා තමුන්ට කොකෙකුගේ මස් උයලා දෙන්න කියලා. පුතාලා දැකලා තියෙනවනේ කොකා නේද? අර කුඹුරු අයිනේ, වැව් අයිනේ හැම ඉන්නේ නේද පුතේ? ඉතින් මේ කෝකියා කුඹුර ළඟට ගිහිල්ලා කොකෙක් අල්ලලා මරලා රෝස් කරන්න පටන් ගත්තා. දැන් මේ මස් රෝස් කරනකොට කෝකියාට ඉන්න බෑ සුවඳ. මෙයාට කන්නමයි හිතෙන්නේ. ඒත් බයයි එයාගේ මහත්තයා බනේ කියලා. දැන් කටට කෙලත් උනනවා. මෙයා මොකද කළේ? ඕන දෙයක් වෙද්දින් කියලා එක කකුලක් කඩාගෙන කෑවා. ඔන්න පුතේ දැන් රෑ කෑම වෙලාව. කෝකියා මේ රෝස් කොකාව ගෙනත් මේ සුඩින් තිබ්බා. මහත්තයාත් කෑමට ආවා. එයා දැක්කා රෝස් කරපු කොකාව. ඒත් එක කකුලක් අඩුයි. මෙයාට හරිම කේන්ති. කෝකියට කතා කරලා ඇහුවා කෝ බම් මේ කොකාගේ කකුලක් අඩුයිනේ. උඹ කෑවා නේද කියලා. ඊට පස්සේ කෝකියා කියනවා ඇයි මහත්තයා කොකාට එක කකුලයිනේ තියෙන්නේ. මහත්තයා දැකලා නැද්ද ඔය කොක්කු හැමදාම ඉන්නේ තනි කකුලෙන් කියලා. ඊට පස්සේ මහත්තයා කියනවා හරි. අපි හෙට වැව ළඟට ගිහින් බලමු. වැරදිලා ආවත් කොකාට කකුල් දෙකක් තිබුණොත් මම උඹට හොඳ දඬුවමක් දෙනවා කියලා. පහුවෙන්දා මේ දෙන්නාම වැව ළඟට ගියා. හැම තැනම කොක්කු ඉන්නවා තනි කකුලෙන් හිටගෙන. කෝකියාට දැන් හරි සතුටුයි. අර බලන්නකෝ මහත්තයා මම කිව්වේ බොරුද කියලා. කෝකියා සතුටින් කීවා. කොක්කු තනි කකුලෙන් හිටගෙන හිටියට ඉගිලෙන්නේ පටන් ගන්න කකුල් දෙකම බිම තියලා වේගය අරන් කියලා මේ මහත්තයා දන්නවා. එයා එකපාරටම අත්පුඩියක් ගසා ෂෝ ෂෝ කීවා. එතකොටම කොකුන් රංචෝ කකුල් දෙක බිම තියලා වෙර අරන් ඉගලුණා. අර හොඳට බලපන් කකුල් දෙකම තියෙනවා. යමංකෝ උඹට හොඳ වැඩක් කරන්න කියාම මසුරු මිනිසා කෑ ගහලා කිව්වා. ඊට පස්සේ දුවේ පුතේ මේ කෝකියා කියනවා ඊයේ රෑ කෑම මේසෙදී ඔබතුමා අත්පුඩි ගැහුවේ නෑනේ. අත්පුඩි ගැහුවා නම් ඒ රෝස් කරපු කොකාගේ අනිත් කකුලත් එළියට දමයි කියලා කෝකියා කිව්වා. ඉතින් බලන්නකො පුතේ ඒකෙත් ඇති නේද? ඔන්න ඕකයි අත්තම්මාගේ අද කතාව. මගේ පුතාලා දූලා කතාව අහලා මට කමෙන්ට් දාන්නකො විස්තර කියලා. හොඳේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක නොකර. හොඳේ පුතාලා මගේ ලස්සන දූල පුතාලට බුදු සරණයි දෙවි පිහිටයි සතුටින් ඉන්න ආයුබෝවන්.